සුදු හංස තටුවේ සැතපෙලා පෙම් කරමු රාසේ සැඟවිලා Hi, welcome back to my YouTube channel. ඉතින් ඔයා මගේ channel එකට අලුත් කෙනෙක් නම් මගේ නම ඉරේෂා. ඉතින් ඔයාවත් මම මගේ channel එකට හරිම ආදරෙන් එකතු කරගන්නවා. ඉතින් මට ටික දවසකින් vlog එකක් ගේන්නත් බැරි වුණා. හැබැයි මං හිතනවා ඔයාලා හැමෝම සතුටින් පරිස්සමින් ඇති කියලා. ඉතින් දැන් වෙලාව උදේ 7යි කාලට විතර. දැන් අපි ජිම් එකට යන්න තමයි හදන්නේ. ඉතින් මේ බලන්නකෝ අපේ චූටි පුතා උදෙන්ම නැගිටලා හැබැයි මෙයා උදෙන්ම නැගිටලා හිටියට අපි ගිය ගමන් ආයෙ ගුලි වෙලා නිදා ගන්නවා. ඉතින් අපේ ජිම් එකට උදේට කට්ටිය ගොඩාක් එන්නේ නැහැ. හරිම ටික දෙනයි එන්නේ. ගොඩාක් අය එන්නේ හවසට. ඉතින් ඒ නිසාම අපි දෙන්න උදේට යනවා. එතකොට හරිම නිදහස්. ඉතින් මට අද චුටි ගමනක් යන්න තියෙනවා. ඒ නිසා මං ආවා eyebrow shape කරගන්න. ඉතින් ජිම් එකට එහා පැත්තම සැලොන් එක තියෙන්නේ. ඒ නිසා ඉතින් හරිම ලේසියි මට ඒකත්. ඊට පස්සේ ගෙදර ඇවිල්ලා වොෂ් එකක් දාලා මම කෑවා. ඉතින් ඇත්තටම ගොඩක් උදේ නිසා ලොකු දෙයක් කන්න තරම් බඩගින්නක් තිබුණෙත් නැහැ. ඉතින් ඊට පස්සේ මං අර කියපු ගමන ගියා. ඇත්තටම අපි ගියේ පොඩි වැඩකට. පොඩි කිව්වට ටිකක් ලොකු වැඩකට. ඒ මොකද්ද කියලා අනිවාර්යයෙන්ම ඉස්සරහ vlog එකකදී මම ඔයාලත් එක්ක share කරගන්නම්. ඉතින් මේ තියෙන්නේ මං අලුතින්ම ගත්ත මගේ වතුර බෝතලේ. ඉතින් වතුර බෝතලේ කිව්වට මේකට මහලොකු වතුරක් අල්ලන්නෙත් නෑ. හැබැයි ඉතින් බෝතලේ ලස්සනයිනේ. ඉතින් පොඩි වැඩකට කිව්වට අපි වැඩ කීප එකටමයි ආවේ. ඉතින් බලන්නකෝ මේ පාර මාරම ලස්සනයි. මං කවදාවත් මේ පාරේ ගිහින් නෑ. වැවත් එක්ක ඈත කඳු පේනකොට මාරම ලස්සනයි. ඉතින් ඊට පස්සේ අපිට ආවා පොඩි sugar craving එකක්. අපි ආවා මොන හරි කඩචෝරු ගන්න. ඉතින් ගෙදර ආව ගමන් මම වොෂ් එකක් දාගත්තා. මොකද අපි චූටි වෙලාවකට කියලා ගියාට අපේ වැඩ ඉවර වෙන්න ගොඩාක් වෙලාව ගියා. ඉතින් අද උදේ ඉඳලම ටිකක් වැඩ වැඩි වුණු දවසක්. හැබැයි මට හිතුණා මොන හරි දෙයක් හැදුවොත් හොඳයි කියලා. ඉතින් මේ තියෙන්නේ මං හදපු රස බටර් කේක් එක. ඉතින් ඇත්තට මන් නෙමේ රසයි කියන්නේ. මේක කාපු හැමෝම කිව්වා මේක හරිම රසයි කියලා. ඉතින් මං එහෙම කෑම හදන්න දන්න කෙනෙක් නෙවෙයි කියලා ඔයාලා දන්නවනේ. මම මේ කේක් එක හැදුවේ YouTube එකෙන් බලාගෙන. ඉතින් බත්තු යන දන්නේ නැති වුණාට මේ වගේ දේවල් නම් මට ෂේප් එකේ හදාගන්න පුළුවන්. ඉතින් මම හිතාගෙනම හිටියේ මගේ රූම් එක පොඩ්ඩක් ක්ලීන් කරන්න. ඒකෙන් මම මුලින්ම කරන්න තියෙන අමාරුම වැඩේ ඒ තමයි මගේ අල්මාරිය අස් කරන එක. ඉතින් මේ ඉන්නේ මගේ දරුවෝ. ඉතින් දරුවොත් එක්ක හුරතලෙන්න ගිහිල්ලා මගේ වැඩේ මට කරගන්න බැරි වුණා ඔක්කොම ටික එදා. The next day. ඉතින් ළමයි ඊයේ ගොඩාක් වැඩ තිබුණු නිසා අස් කරන්න ගත්තට ඔක්කොම කරගන්න බැරි වුණා. බාගෙට ටික කරලා මහන්සියට මට නිින්ද ගියා. බෑ ඉතින් ටිකක් උදේම බ්‍රෙක්ෆාස්ට් එක අරගෙන අම්මයි පොඩි ගමනක් යන්න හදන්නේ අද. මොකද අපිට යන්න තියෙනවා ෆියුනරල් එකකට. ඉතින් අම්මයි තමයි යන්නේ. ඉතින් දවල් වෙලා ගියාම කිසිම වැඩක් කරගන්න වෙලාවක් නැති නිසා අපි හිතුවා උදෙන්ම ගිහින් එනවා කියලා.
අනේ මට සුදු ඇඳුම් නැහැ ළමයි. නෑ කියන්නේ තියෙනවා. හැබැයි මගේ හිතට හරියන එකක් තිබ්බේ නැහැ. ඉතින් ඒ නිසා මම මට තිබ්බ ලා පාට එකක් ඇඳගෙන ආවා. ඉතින් ෆියුනරල් එකට ගිහිල්ලා ගෙදර ආව ගමම නෑවා. ඉතින් මේ වීඩියෝ එකේ වොයිස් එක මට මියුට් කරන්න වුණා. පස්සේ තමයි මාත් දැක්කේ ටීවී එකේ සද්ද නිසා කිසිම සද්දයක් මං කියන දෙයක් ඇහෙන්නේ නෑ කියලා. ඉතින් ඊට පස්සේ ඊයේ අස්කලා නවත්තපු තැනින් අද මම ඒක කරන්නයි හදන්නේ. මොකද ඇත්තටම හැමදේම හැමතැනම දාලා තමයි නිදාගත්තේ. ඉතින් දැන් ආයෙමත් ඉතුරු ටික අස් කරන්න තමයි හදන්නේ. දැන් මේ ටික කරන්න තමයි හදන්නේ. ගොඩාක් තියෙනවාස් කරන්න. අයින් කරන්නත් අනුන් ටිකක් තියෙනවා. දැන් මුලින්ම මේ ටික වෙන් කරගන්න ඕනේ. නැත්තම් මට පැටලෙනවා. ඉතින් මම මේ දවස්වල ටෙලිග්‍රෑම් එකක් බලනවා. ඇත්තටම පරණ එකක්. ඔයාලා දකින්න ඇති මගේ වීඩියෝස් වල ඉස්සර ගියේ අමා කියලා ටෙලිග්‍රෑම් එකක්. ඉතින් මම ඒක ආයෙම බලනවානේ. හරිම ලස්සනයි. ඉතින් මම වැඩ කරන්නේ ඒක දාගෙන අහන ගමන් හරිම ලස්සනයි. කෝ බලන්න බලලා තියෙන කට්ටිය කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. ඉතින් මේක කරන ගමන් මම ඔයාලට පොඩි දෙයක් කියන්න කියලා හිතුවා. ඉතින් ඇත්තටම මගේ වීඩියෝස් වල ඉඳලා බලන කෙනෙක් නම් දන්නවා මම අනිවාර්යයෙන්ම ඔයාලට වටිනා මොනා හරි දෙයක් ගැන කතා කරනවා කියලා vlog එකේදී. ඉතින් මට හිතුණා අද වීඩියෝ එකේදී confidence glow up theories ගැන ඔයාලත් එක්ක කතා කරන්න ඕනේ කියලා. ගොඩාක් අය මට ඇහිලා තියෙනවා කියනවා අනේ ඒක කරන්න මට confident නෑනේ. අනේ මට confident නැහැ මම දැන් මොකද කරන්නේ? මං කොහොමද ඒක කරන්නේ? ඇත්තටම confidence කියන දේ අපි ඉපදෙනකොට හදාගෙන යන දෙයක් නෙවෙයි. ඇත්තටම කාලෙත් එක්ක අපි කියන්නේ ලොකු වෙනකොට අපි මුණ දෙන දේවල් එක්ක සහ අපි අලුත් දේවල් ඉගෙන ගන්නකොට එක එක සිටුේෂන්ස් වල ෆේස් කරනකොට අපි තුලින්ම තමයි confidence කියන දේ grow වෙන්නේ. අපි ගොඩාක් දෙනෙක්ට වරදින තැනක් තමයි ඇත්තටම අපි අලුතින් දෙයක් කරන්න හදනකොට අපි ගොඩාක් වෙලාවට හිතනවා අනේ අපි දිහා හැමෝම බලාගෙන ඉන්නවනේ කියලා. ඉතින් ඇත්තටම තවත් කෙනෙක්ට අපි දිහා බලාගෙන ඉන්න වෙලාවක් නැහැ. අපි සාමාන්‍යයෙන් නරක දෙයක් අගේ කරනකොට නෙවෙයි මම කියන්නේ වැරද්දක් කරනකොට නෙවෙයි. සාමාන්‍යයෙන් ඇත්තටම තවත් කෙනෙක්ට වෙන කෙනෙක් දිහා බලාගෙන ඉන්න වෙලාවක් නැහැ. මොකද හැමෝටම තමන්ගේ ජීවිතය හදාගන්න තියෙනවා, තමන්ගේ දේවල් තියෙනවා. ඉතින් ඒ දේවලුත් එක්ක තව කෙනෙක්ට දිහා බලාගෙන ඉන්න වෙලාවක් නැහැ. ඉතින් ඒ නිසා ඔයා දෙයක් කරන්න යනකොට බය නැතුව ඒ දේ කරන්න පටන් ගන්න. අනිත් ඒ තමයි ඇත්තටම ගොඩාක් වෙලාවට අලුත් දෙයක් පටන් ගන්න කලින් නැවතිලා ගොඩාක් හිතනවනේ. මොකද මේ දේ පටන් ගන්න මට confidence නෑ තාම කියලා. ඉතින් ඇත්තටම දෙයක් ස්ටාර්ට් කරනකොට ඒ challenges වලට ඔයා ඒ challenges accept කරනකොට තමයි confidence එක හැදෙන්නේ. මුලින්ම අපි ඕනම දෙයක් කරනකොට අපිට බය හිතෙන්න පුළුවන්. ඒ වගේම uncomfortable වෙන්නත් පුළුවන්. හැබැයි uncomfortable වුණාට ඔයා ඒ දේ චුට්ටක් කරගෙන යනකොට ඒ දේ නිකම්ම ඔයාට familiar වෙනවා.
අනිත් දේ තමයි ඔයා පුරුදු වෙන්න ඕනේ ඔයාට ඇටෙන්ෂන් එක දෙන්න. ඔයාට රෙස්පෙක්ට් කරන්න. ඒ කියන්නේ ගොඩාක් වෙලාවට අපි කරන දේවල් ගැන වෙන කෙනෙක්ට එක්ස්ප්ලেইন කරන්න හදනවා. මොකද ඒක හරිද වැරදිද කියන්න අපි දන්නේ නැහැනේ. ඒ නිසා ඒ දේ ගැන එක්ස්ප්ලেইন කරන්න හදනවා. ඉතින් ඔයා මුලින්ම කරන්න ඕනේ ඔයා කරන දේවල් ගැන තව කෙනෙක්ට එක්ස්ප්ලেইন කරන්න යන එක නවත්තන එක. ඒ වගේම ඒ දේවල් ප්‍රූව් කරන්න යන්නත් එපා. ඊටත් අමතරව ඔයා දේවල් චේස් කරන්න යන්න එපා. ඒ වෙනුවට ඔයා දේවල් චූස් කරන්න ඉගෙන ගන්න. ඉතින් අද කිව්වේ චූටි දෙයක් ගැන වෙන්න ඇති. හැබැයි මං හිතනවා ඒ දේ ඔයාට ගොඩාක් වටිනවා ඇති කියලා. ඉතින් අද නම් කොහොම හරි වැඩ ටික ඔක්කොම ඉවර කරගත්තා. ඉවර කරලා මම රෑට කෑම කෑවා. ඒ කාලා ඉන්නකොට තමයි මම දැක්කේ අද අපේ ගේ ළඟ හොටෙල් එකේ වෙඩින් එකක්. ඉතින් කන ගමන් මට මෙන්න මේ ලස්සන මල් වෙඩි ටිකක් බලා ගන්න පුළුවන් වුණා. මං හිතනවා ඔයාලා හැමදාම වගේ මගේ vlog එක අදත් enjoy කරන්න ඇති කියලා. ඉතින් ආයෙම ලස්සන vlog එකක් අරන් එන්නම්. bye bye.